දවසක් වේවා ඔයාලට ඕලෙවල් මැත්ස් සිංහල මැත්ස් YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මම ඔයාලට කලින් පොරොන්දුනා වගේම ඔන්න අද ගෙනල්ලා තියෙනවා ජ්‍යාමිතිය සියලුම ප්‍රමේයන් එකට තියෙන ජ්‍යාමිතිය ෆුල් කට්ටුව. මේකදී මම ඔයාලට 10 11 සියලුම ජ්‍යාමිතිය ප්‍රමේයන් පාඩමෙන් පාඩමට වෙන වෙනම කියලා දෙනවා. දැන් අපි වැඩි වෙලා ගන්න නැතුව ප්‍රමේයන් ටික මොනවද කියලා බලන්න යමු. මුලින්ම ත්‍රිකෝණාංග සාමය පාඩමේ අපිට අවස්ථා කිහිපයක් තියෙනවා. ඒක අපිට සාධනයන් වලට ගොඩාක් වැදගත් වෙනවා. මොනවද බලමු මේ අවස්ථාවන් ටික? පළමු අවස්ථාව විදියට තියෙන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයකට සමාන වෙන අවස්ථාව. මේ අවස්ථාවෙන් අපිට ත්‍රිකෝණ දෙකක් ගත්තට පස්සේ ඒ දෙකේ පාද දෙකකුයි ඒ පාද දෙකට අන්තර්ගත කෝණයයි තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයට සමාන වන අවස්ථාව පළමු අවස්ථාව වෙනවා. අංග සාමය යටතේ දෙවන අවස්ථාව වෙන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වන අවස්ථාව. ඒ අවස්ථාවේදී මොනවද දන්නවද වෙන්නේ? ත්‍රිකෝණ දෙකක් ගත්තට පස්සේ ඒ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකකුයි පාදෙකුයි දෙකේම එකක කෝණ දෙක පාදයයි අනිත් ත්‍රිකෝණේ ඒ කෝණ දෙකටමයි අනුරූප පාදයටමයි සමාන වෙන අවස්ථාව. තුන්වෙනි අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී ත්‍රිකෝණ දෙකක පාද එක ත්‍රිකෝණයක පාද තුන අනිත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා. ඊළඟ අවස්ථාව ගන්න පුළුවන් හතරවන අවස්ථාව. ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් වෙනත් ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයට සමාන වන අවස්ථාව. ඒ අවස්ථාවේදී අනිවාර්යෙන්ම ඍජුකෝණික ත්‍රිකෝණයක් වෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? ඍජුකෝණික ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශක 90ක් වන ත්‍රිකෝණයක. ඒ අංශක 90ක් වන ත්‍රිකෝණයක කර්ණයේ දිගත් පාදයක දිගත් තවත් ත්‍රිකෝණීය ත්‍රිකෝණයක කර්ණයේ දිගටත් එම අනුරූප පාදයේ දිගටමත් සමාන වන අවස්ථාව හතරවන අවස්ථාව විදියට අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද ජ්‍යාමිතිය ගැටලුවක් විසඳන්න අවශ්‍ය වන ප්‍රමේයන් කියන්නේ. මම ඔයාලට පාඩමෙන් පාඩමට පිළිවෙලට ප්‍රමේයන් ටික පෙළගස්සලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒකෙන් ඔයාලට විභාගයේ ජ්‍යාමිතිය ගැටලුව සාර්ථකව මුහුණ දෙන්න ගොඩාක් උදව් වෙනවා. ඊළඟට ත්‍රිකෝණ පළවෙනි පාඩමේ ප්‍රමේයන් මොනවද කියලා බලමු. පළවෙනි ප්‍රමේය විදියට ත්‍රිකෝණ එක පාඩමේ ප්‍රමේය මොකක්ද කියලා බලමු. ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ඒ ප්‍රමේය මොකද්ද? අපි ත්‍රිකෝණයක් ගත්තට පස්සේ ඒකේ එක් පාදයක් දික් කරාට පස්සේ අනිවාර්යයෙන්ම බාහිර කෝණයක් හැදෙනව නේද? ඒ බාහිර කෝණයේ විශාලත්වය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. ඊළඟ ප්‍රමේය මොකක්ද කියලා බලමු. ඒ ප්‍රමේයන් කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180කි. ඒක ප්‍රමේයක්. ඒ කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක් ගත්තම ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් කියන එක. ඊළඟ ප්‍රමේය මොකක්ද කියලා බලමු. ඊළඟට අපිට තියෙන්නේ ත්‍රිකෝණ දෙක පාඩමේ ප්‍රමේයන් ටික බලන්න. මොනවද? ත්‍රිකෝණ දෙක පාඩමේ තියෙන ප්‍රමේයන් වෙන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණද සමානයි. ඒකේ තියෙන ප්‍රමේය මොකක්ද එතකොට? ඒකෙන් කියවෙන්නේ අපි ත්‍රිකෝණයක් ගත්තට පස්සේ ඒ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියන එක. ඊළඟ ප්‍රමේය විදියට සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය බලන්න පුළුවන්. ඊළඟට මොකද්ද තියෙන්නේ?
ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාදද සමාන වේ. ඒ කියන්නේ අපි කලින් සමමිතිපාද ත්‍රිකෝණ ප්‍රමේය ඉගෙන ගත්තා නේද? ඒකේ විලෝමය කියන්නේ අපිට ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි කියලා දීලා තියෙනවා නම් එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාද දෙක සමාන වේ. ඊළඟ පාඩමය සමාන්තර රාශිය පළවෙනි පාඩම. සමාන්තර රාශිය පළවෙනි පාඩමේ තියෙන පළවෙනි ප්‍රමේය තමයි සමාන්තර රාශියක. ඒ කියන්නේ අපිට සමාන්තර රාශියක් ගත්තම සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ. එක් එක් විකර්ණ මගින් සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඊළඟ ප්‍රමේය මොකක්ද කියලා බලමු. ඊළඟ ප්‍රමේය වෙන්නේ සමාන්තර රාශියක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒකෙන් මොකක්ද කියවෙන්නේ? සමාන්තර රාශියේ විකර්ණ කියන්නේ මොනවද? විකර්ණ කියලා කියන්නේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමච්ඡේදනය කරන රේඛා දෙක. ඒ රේඛා දෙක එකින් එක සමච්ඡේදනය වේ. ඊළඟ පාඩම සමාන්තර රාශි දෙක පාඩම. සමාන්තර රාශි දෙක පාඩමේ ප්‍රමේයන් ටික බලමු. ඒකේ තියෙනවා චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය අනිවාර්ය සමාන්තර රාශියක්. ඒ කියන්නේ අපි ඕනම චතුරස්‍රයක් ගත්තම ඒකේ සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තර රාශියක් වෙන ඕනේ. ඊළඟ ප්‍රමේය චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තර රාශියක් වේ. ඊළඟට තියෙන ප්‍රමේය බලන්න. ඒක කියන්නේ මොකද්ද? චතුරස්‍රයක විකර්ණ එකින් එක සමච්ඡේදනය වෙනවා නම් එම චතුරස්‍රය සමාන්තර රාශියක් වේ. අපි චතුරස්‍ර සමාන්තර රාශි දෙක පාඩමේ ඊළඟ ප්‍රමේය බලමු. ඒ ප්‍රමේයදී කියන්නේ චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තර රාශියක් වේ කියලා. දැන් අපි ඊළඟ පාඩමේ ප්‍රමේයන් ටික බලන්න යමු. ඊළඟට වෘත්තයක ජ්‍යා පාඩමේ ප්‍රමේයන් මොනවද කියලා බලමු. ඒකෙදි අපිට ඉගෙන ගන්න තියෙනවා වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ජායට ලම්බ වේ. වෘත්තයක කේන්ද්‍රයත් ඒ කියන්නේ අපි වෘත්තයක කේන්ද්‍රය ගත්තට පස්සේ එම වෘත්තයේම ජායක් ඇන්දට පස්සේ ඒ ජායේ මධ්‍ය ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව ජායට ලම්බ වේ. ඊළඟ ප්‍රමේය තමයි වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳින ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වේ. ඒකෙදි මොකද්ද කියන්නේ කියලා බලන්න. ඒකෙදි කියවෙන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට. ඒ කියන්නේ අපි වෘත්තයේ කේන්ද්‍රය ගත්තට පස්සේ එම වෘත්තයේම ජායකුත් ඇඳලා පස්සේ ඒ ජායට අඳින ලබන ලම්බයෙන් ඒ කේන්ද්‍රයේ සිට ජායට අඳින ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වෙනවා කියන එක. ඊළඟ පාඩමට යමු. ඒ පාඩමෙන් කියන තියෙන්නේ වෘත්තයක කෝණ. වෘත්තයක කෝණ පාඩමේ තියෙන මොනවද ප්‍රමේයන් කියලා බලමු. පළවෙනි ප්‍රමේයන් විදිහට වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ. ඊළඟ ප්‍රමේය බලමු. ඊළඟ ප්‍රමේය කියන්නේ වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඔයාලා දන්නව නේද වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා? එම වෘත්ත ඛණ්ඩයක් ගත්තට පස්සේ ඒ එකම ඛණ්ඩයේ තියෙන හැම කෝණයක්ම සමානයි. ඊළඟ ප්‍රමේය බලන්න. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. අපි අර්ධ වෘත්ත ඛණ්ඩයක් ගත්තට පස්සේ ඒ අර්ධ වෘත්තයේ ඇති කරන කෝණය අනිවාර්යයෙන්ම අංශක 90ක් වෙනවා. ඒක තමයි මේ ප්‍රමේයෙන් කියලා දෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට 10 11 ශ්‍රේණි දෙකේම තියෙන ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික කියලා දෙනවා. දැන් මෙතනින් 10 ශ්‍රේණිය ටික ඉවරයි. දැන් මෙතනින් එහාට තියෙන්නේ 11 ශ්‍රේණියේ ප්‍රමේයන් ටික. ඔයාලා 10 ශ්‍රේණියේ නම් කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් පස්සේ 11 ශ්‍රේණිය ටික බලන්න පුළුවන්.
ඒකට මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සේව් කරලා තියාගන්න. අපි බලමු 11 ශ්‍රේණියේ ප්‍රමේයන් ටික. මුලින්ම මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාඩමේ ප්‍රමේයන් ටික මොනවද කියලා බලමු. පළවෙනි එක ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ත්‍රිකෝණයෙහි ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ. මොකක්ද ඒකෙන් කියන්නේ? අපි ත්‍රිකෝණයක් ගත්තට පස්සේ ඒකේ පාද දෙකක මධ්‍ය ලක්ෂය. පාද දෙකක මධ්‍ය ලක්ෂයක් ලක්ෂයන් දෙක යා කරලා ඒ රේඛාව ත්‍රිකෝණයෙහි ඉතිරි පාදයට සමාන්තරයි. ඒ පාදයේ දිගෙන් හරි අඩක් කියන එක. ඊළඟ ප්‍රමේය බලමු. ඊළඟ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. ඒකද කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයක්. අපි ත්‍රිකෝණයක එක පාදයක් ගත්තට පස්සේ ඒ පාදයේ මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇන්දම ඒ රේඛාව මගින් ඉතිරි පාදය අනිවාර්යයෙන්ම සමච්ඡේදනය වෙනවා කියන එක. ඊළඟ පාඩම මොකක්ද? ඊළඟ පාඩම සමකෝණික ත්‍රිකෝණ. සමකෝණික ත්‍රිකෝණ පාඩමේ ප්‍රමේයන් ටික බලමු. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවක් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදයි. ඒකෙදි මොකද්ද කියන්නේ? ඒකෙදි කියවෙන්නේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවක් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදේ. ඊළඟ ප්‍රමේය බලන්න. ඒකෙදි කියලා තියෙන්නේ එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික වෙනව නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණික ත්‍රිකෝණ වෙයි කිය. 11 වසරේදී මම ගත්ත ඊළඟ පාඩම තමයි වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍ර පාඩමේ තියෙන්නේ මොනවද කියලා බලමු ප්‍රමේයන්. ඒකේ තියෙන පළවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. මොනවද පරිපූරක කියන්නේ? අපිට අනුපූරක පරිපූරක කියලා කොටස් දෙකක් උගන්වනවා. වෘත්ත චතුරස්‍රයක අපි සාමාන්‍යයෙන් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කිව්වම වෘත්ත චතුරස්‍රයක් නම් ඒ චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකක එකතුව අනිවාර්යයෙන්ම අංශක 180ට සමාන වෙන්න ඕන. අංශක 180ට සමාන වෙනවා කියන එක තමයි පරිපූරක කියලා කියන්නේ. අනුපූරක කියලා කියනවා නම් ඒකෙදි කියන්නේ අංශක 90ට සමාන වෙනවා. ඒක මම ඔයාලට අමතර කෝණක් විදිහට කියලා දුන්නේ. මේකේ පරිපූරක තියෙන නිසා ඒ කෝණ දෙක එකතුව අංශක 180ට සමාන වෙන්න ඕන. ඊළඟ ප්‍රමේය වෙන්නේ චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘතයක් මත පිහිටයි. ඒකද මොකද්ද කියන්නේ? අපි චතුරස්‍රයක් ගත්තට පස්සේ ඒ චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලයක් එකතුව අංශක 80ක් වෙනව නම් එම චතුරස්‍රයේ ශීර්ෂ අනිවාර්යයෙන්ම වෘතයක් මත පිහිටනවා කියන එක. ඊළඟ ප්‍රමේය බලමු. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඒකෙදි කියන්නේ අපිට වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙනවා නම් එම වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ විශාලත්වය එයටම තියෙන අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණයට සමාන වේ කියන එක. ඊළඟ ප්‍රමේය බලමු. ප්‍රමේයන් මේ පාඩම ඉවරයි. ඊළඟ පාඩම ස්පර්ශක. ස්පර්ශක පාඩමේ යටතේ තියෙන ප්‍රමේයන් ටික මොනවද කියලා බලමු. පළවෙනි ප්‍රමේය වෘත්තයක මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව ඇති රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරය කියන්නේ මොකද්ද? වෘත්තයේ තියෙන අරය. ඔයාලා ඒක දන්නවනේ. අරයට ලම්බව ඇඳි රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. ඊළඟ ප්‍රමේය. ඒකේ කියන්නේ කලින් ප්‍රමේය විලෝමය. විලෝමය කියන්නේ මොකක්ද? අනිත් පැත්ත. ඒකද කියන්නේ වෘත්තයක් මත ලක්ෂයකදී ඇඳින ලද ස්පර්ශකය එම ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට අනිවාර්යයෙන්ම ලම්බ වෙනවා.
ඊළඟ ප්‍රමේය බලමු. ඊළඟ ප්‍රමේය බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳිනු ලැබේ නම් බාහිර ලක්ෂයකින් දැන් අපි වෘත්තයට ස්පර්ශක දෙකක් අඳිනු ලැබේ නම් ඒ ස්පර්ශකවල ලක්ෂණ මොනවද ලක්ෂණ? ස්පර්ශක දෙක දිගින් සමානයි. අපිට කෙලින්ම ස්පර්ශක දෙක දිගින් සමානයි කියලා ගාන ගන්න පුළුවන්. බාහිර ලක්ෂය හා වෘත්තයේ කේන්ද්‍රය යා කරන රේඛාව ස්පර්ශක දෙක අතර තියෙන කෝණය සමච්ඡේදනය කරනවා. ඊළඟ ලක්ෂණය මොකද්ද? ඊළඟ ලක්ෂණය කියලා තියෙන්නේ ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාදනය කරයි. ඒ ස්පර්ශක ගත්තට පස්සේ කේන්ද්‍රය සමාන කෝණ විශාලත්වයෙන් සමාන වෙන කෝණ තමයි හදන්නේ. අවසාන ප්‍රමේය. අපේ මේ වීඩියෝ එකේ අවසාන ප්‍රමේයයටත් අපි ඉක්මනටම ආවා. මොකද්ද කියලා බලන්න මේ ප්‍රමේය. වෘත්තයකට ඇඳි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණවලට සමාන වේ. ඒකද කියන්නේ වෘත්තයකට ඇඳි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජාය දෙන්නේ ඒ ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණවලට සමාන වේ. ජ්‍යාමිතිය පාඩමේ වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර වෙනවා. අපි අලුත් වීඩියෝ සීරීස් එකකින් ආයි හමු වෙමු. ඔයාලට මේ වීඩියෝ එකෙන් ලොකු උදව්වක් වෙන්න ඇති කියලා මම ගොඩාක් බලාපොරොත්තු වෙනවා. මේ තව යාළුවන්ට බලන්න මේක ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.